වතුර නැහැනේ නේ. ඔව්. වෙරළ අයිනේ වල්හාරන් තමයි කට්ටිය වතුර අරන් බොන්නේ. මොනවාද? මුහුද අයිනේ අර මේ වතුර මුහුද හාරපුවාම අර එන හොඳ වතුර එනවනේ. ඒව හාරලා උණු කරන් තමයි බොන්නේ. පොඩි අයත්? ඔව් පොඩි අයටත් දෙන්නේ ඒවා තමයි. මචං අර ලොරිය තියෙන ඔක්කොම වතුර බාන්න මේකට. ලොරිය තියෙන ඔක්කොම බාන්න මේකට. පොඩි අයට දෙන්න එපා මල්ලි. ගයිස් මේ අපි ඉන්නේ දැන් හලාවත ආරච්චි කට්ටුව නගුල් එළිය කියන ගම ඇතුළට යන්නේ. මොකද දැන්ටමත් අපි කිලෝමීටර් 7ක් විතර ඇවිල්ලා තිනවා. පාර පෙන්වන්න මල්ලි. මේ පාරේ යන්න බැරි හින්දා මේ කවුරුත් ඇවිල්ලා නැහැ. ඔය ඉස්සරහින් යන මල්ලි එයා අපිට පාර පෙන්වන්න යන්නේ. මොකද හම්බෙන ආධාර ඔක්කොම හම්බෙන්නේ මේ පාරට මේන් රෝඩ් එකේ ඉඳලා මේ පාරට දාලා කිලෝමීටර් 2ක් එනකම් විතරයි. මේ පාරේට කවුරුත් යන්නේ නැහැ වලවල් හින්දා. ඒ කියන්නේ හරි දුෂ්කරයි. මේගොල්ලෝ බෝට් දැන් අපි දෙන්න යන කැම ටික ගන්න එන්නේ මේකේ බෝට් එකකින්ලු. බෝට්ටුවකින්ලු වෙන්නේ. එච්චරටම දුෂ්කරයි මේ පාරේ යන්න බෑ. ඒ හින්දා තමයි මේ ගමට ඇත්තටම කිසිම දෙයක් නැත්තේ. අනේ ඔයාලට පුළුවන් නම් ඔයාලා මේ ගමට ඇවිල්ලා බලන්න. ඔයාලට තේරෙයි පුදුම දුෂ්කරකම මේ ගමේ. ඇත්තටම දරුවෙක් අසනීප වුණොත් පිස්සු හැදෙන අම්මලා ඉල්ලන්නේ පැනඩෝල්, බබාලාගේ ඇඳුම් කසනවලු, බබාලාගේ චූටි කකුල් කසනවලු. මෙයා කරන්න බෑලු. ඉතින් අර ඇත්තටම එහෙන විසෙවිඤ්ඤ මේ මිනිස්සයා පහව මේ මිනිස්සයා අපි මේ අතන බෙදනවා දැකලා මේ බයිසිකලෙන් මෙයා දැනටමත් කිලෝමීටර් 6ක් විතර ওই බයිසිකලේ යන්නේ. ඔය මේ පාර පෙන්නන්න මල්ලි. ඇත්තටම මේක දුෂ්කර ගමක් හින්දා මේකට යන්නේ නැහැ. පව් ඇත්තටම මේ මිනිස්සු පව් මොන හරි කරන දෙයක් අපි කරන්න ඕන. මේ ඈත ගම්වල මේ අස්සට ගිහිල්ලා ඔයාලට පුළුවන් උදව්වක් මේ ගමට කරන්න. මේක නගුල් එළිය. මේක ආරච්චි කට්ටුවෙන් හොඳට මතක තියාගන්න මේ නගුල් එළිය. ඔයාලට කරන්න පුළුවන් උපරිම දෙයක් මේ ගමට කරන්න. මේ ගමේ චූටි දරුවෝ දාන්න පුළුවන්. නෑ පුළුවන්. ඒ ඉස්සරහට කවදානම් වදිනවා වහනේ. කමන්නේ බයි යම්බා. ඉස්සරහ මඩවලක්. ඔයාලට පුළුවන් උදව්වක් කොහොම හරි කරන්න මේ ගමට පව්. ඇත්තටම ලොකු උදව්වක්. ලොකුම උදව්වක් මේ ගමේ චූටි දරුවෝ ඉන්නවා. කිරිපිටි පැකට් ඉල්ලුවා ගෙනාවු කිරිපිටි පැකට් ඉවරයි දෙන්න විදිහක් නැහැ. ඒක මම වීඩියෝ එක දාන්නම් ගයිස්. ඔයාලා මොන හරි මේකට කරන්න බොහොම ස්තුතියි. එතනින් එහාට යන්න බැයිද? හරි පැටියෝ අපි මෙතනට බාලා ගන්න.